හලෝ ගයිස් ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ගයිස් අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ ඔයා හදලා තියෙන ඔයාට වැඩක් නැති Google account එකක් හරියටම delete කරලා දාන්නේ කොහොමද කියලා. එහෙනම් ගයිස් වැඩි කතාවක් නැහැ වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ගයිස් අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ අපිට අයින් කරගන්න ඕන Google account එකට login වෙන එක. අපිට log වෙන්න නම් ගොඩක් විදි තියෙනවා. මම ඉතින් හැමෝටම කරන්න ලේසි හින්දා setting tab එකට ගිහිල්ලා Google ඒ කියන්නේ ඔයාට ඕන Google account එකට log වෙන විදිය කියලා දෙන්න. ඉස්සෙල්ලාම ඔයා phone එකේ තියෙන setting tab එකට එකපාරට touch කරන්න. ඒක touch කරාට පස්සේ මේ විදියට ටිකක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් Google කියලා එකක් තියෙනවා. ඒ Google කෙනෙක් උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාට මෙතන මේ විදියට මේ account icon එකක් පේන්නේ. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාට අයින් කරගන්න ඕන Google account එක උඩ එකපාරක් ටච් කරන්න. ඔයාට දැන් මෙතනින් ඔයාගේ phone එකේ තියෙන Google account එක පෙන්නනවා. එතනින් ඔයාට අයින් කරගන්න ඕන Google account එක උඩ එකපාරක් ටච් කරලා මේ මෙතන manage your Google account කියන එක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදිහට ටිකක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් data and privacy කියලා එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ මේ විදිහට තමයි guys ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා ඒකේ ටිකක් මේ විදිහට පල්ලෙහාට යන්න. මේ විදිහට පල්ලෙහාට ගියට පස්සේ මේ විදිහට පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙනවා delete your Google account කියලා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මේ විදිහට load වෙනවා. load වුණාට පස්සේ guys ඔයාගේ මෙතන ඉල්ලයි phone එකේ password එක හරි fingerprint එක තියෙනවා නම් fingerprint එක හරි මෙතනින් මේ විදිහට ඔයාගේ password එක හරි fingerprint එක හරි දෙන්න. ඒක දුන්නාට පස්සේ මේ විදිහට ආයි load වෙනවා. load වුණාට පස්සේ ඔයාට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනින් මේ විදිහට ටිකක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙනවා කොටු දෙකක්. ඒ කොටු දෙකෙන් ඔයා පළවෙනි කොටුව ටික් එක දැම්මොත් ඔයා කියන්නේ ඔයා දැන් Google account එක delete කරාට ඔයාට සම්මානයෙන් මේ Google account එකෙන් මොකක් හරි earning එකක් හම් වෙන්න තියෙනවා නම් ඔයා මේ Google account එකෙන් මොකක් හරි ad එකක් හරි දාලා ඔයාට Google එකට ගෙවන්න ණයක් තියෙනවා නම් ඔයා Google account එක delete කරාට ඒවට තාමත් ඔයා බැඳී සිටිනවා කියලා තමයි ඒකෙන් කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඉතින් අපි Google account එක delete කරන්නේ නැහැ නේ. මේකෙන් අපිට earning එකක් එනවනම් ඒක අපිට වැඩක් නැහැ. ඒකින්ද ඔයා දෙවෙනි එකට ටික් එක දැම්මොත් ඔයා කියන්නේ ඔයා Google account එක delete කරද්දී ඒ Google account එකත් එක්ක ඒකට සම්බන්ධ සියලුම දේවල් මකලා දාන්න කියලා. ඒ කියන්නේ ඔයා හිතන්නේ Google account එක YouTube channel එකක් කරලා දිනනවා නම් ඒකත් මේකත් එක්කම මකලා දාන්න කියලා කියන්නේ Google account එක සම්බන්ධ සියලුම දේවල් ඒ Google account එක delete කරද්දී ඒක සම්බන්ධ තියෙන සියලුම දේවල් ඒ Google account එක අයින් කරද්දිම ඒකෙන් අයින් කරනවා කියලා තමයි ඒකෙන් කියන්නේ. ඉතින් guys ඊට පස්සේ ඔයා ඒ දෙකට හරියටම ඔයා බලලා ටික් එක දැම්මට පස්සේ මෙතන මේ පල්ලෙහා තියෙනවා නිල් පාට delete account කියලා බටන් එක. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ guys ඔයාගේ Google account එක සාර්ථකව delete වෙනවා. මම මෙතන guys account එක delete කරන්න යන්නේ නැහැ. Google account එක delete වෙන හින්දා ඒ විදිහට තමයි හරියටම Google account එක delete කරන්නේ. ඉතින් guys මේ විදිහට තමයි හරියටම Google account එක delete කරන්නේ. ඉතින් guys මම හිතනවා ආද ගෙනාව වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක ගැන අනිවාර්යෙන්ම අදහසක් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක like එකකුත් දාන්න ගමන් මේ වගේ වීඩියෝ බලන්න ඔයා කැමති නම් අනිවාර්යෙන්ම අපේ යසිට ටෙක් YouTube channel එකත් අනිවාර්යෙන්ම subscribe කරන් යන්න. එහෙනම් guys මේ වගේ අලුත් ටෙක් වීඩියෝ එකකින් ඉක්මනටම set වෙමු. Yeah, ready to go man, lock and load. That's right, I swear to God that I could drop it, bro. Yeah, I got a shot and I ain't stopping, no. That's how I know that I'm unstoppable.